හායි කොහොමද යාළුවනේ දැන් ඉතින් ඕගොල්ලෝ හැමෝම දන්නවා මගේ මේ යන්නේ මැලේසියා බ්ලොග් සීරීස් එක. එතකොට මේක මගේ තුන්වෙනි මැලේසියා වීඩියෝ එක. එතකොට දැන් ඉතින් අපි මොකක්ද කරන්නේ මොනවද වෙන්නේ කියලා ඕගොල්ලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන්. හරි. දැන් ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ මැලේසියාවේ දැන් කීපයක් බලන්න. ඒ ගමන් ඉතින් අපි පාර චුට්ටක් නතර කරලා වටපිටත් බල බල හිටියා. හරි. බලන්නකො ඉතින් කොච්චර ලස්සනයිද කියලා. ඇත්තටම මාරම ලස්සන රටක් මාරම පිරිසිදු රටක් ඇත්තරම ඉන්න හිතන රටක් කිව්වොත් ඇත්තටම හරි අපි ඉස්සරහට බලමු ඉතින් මොනවද වෙන්නේ කියලා ඒත් එක්කම තව කියන්න ඕනේ ඕගොල්ලෝ මගේ වීඩියෝස් වලට කමෙන්ට් දානවා ලයික් දානවා ඒ හැම දෙයකටම ඕගොල්ලන්ට ස්තුතියි කියලා පටන් ගන්නවා බලන්නකො ඉතින් කොච්චර ලස්සනද කියලා ඇත්තටම මාරම ලස්සනක් තිබ්බේ මෙතන ඒක ඇත්තටම මට කියන්න තේරෙන්නේ නැහැ ඇත්තරම මේ මාරම ලස්සන හරි දැන් ඉතින් අපි ඔහොම මෙතන ඉඳලා ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද්ද අපි ඉස්සරහට කරන්නේ මොනවද වෙන්නේ කියලා හරි ඉතින් දැන් ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ චොකලට් ෆැක්ටරි එකක් බලන්න ඇත්තරම මෙතන අපි චොකලට් ෆැක්ටරි එක බලන්න ගියාට වැඩි හරියක් කරේ චොකලට් ගත්තේ නෑ මෙතනින් ඇත්තරම අපි චොකලට් කෑවා ඇත්තරම මෙතන සාම්පල්ස් ඒවා දෙනවනේ ඇත්තරම් මාර විදිහට චොකලට් කෑවා. ඇත්තරම් මෙතන චොකලට් සුපිරි මාරම රසයි. හැබැයි ඇත්තරම් මම නම් මෙතනින් චොකලට් ගත්තේ නැහැ. මොකද මෙතන ප්‍රයිස් එක ටිකක් නෙමෙයි ගොඩක් වැඩි. ඒ නිසා ඉතින් මම නම් ගත්තේ නැහැ. බලන්නකෝ ඉතින් ලස්සනට හොඳම වර්ගයේ චොකලට් පැක් කරලා ලස්සනට තියෙනවා. මේ හැම එකකින්ම අපිට සාම්පල්ස් දුන්නා. හරි. දැන් ඉතින් අපි බලමු ඉස්සරහට කොතනද කියලා යන්නේ. හරි. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ මට මතක විදිර මයිඩීන් එකට මයිඩීන් කියන්නේ මැලේසියාවේ තියෙන ලොකුම සුපර්මාර්කට් එකක් ඒකත්තරමකොත් සුපර්මාර්කට්ටක්නම හයිප මාගට් එකක් එතකොට මේක නැති දෙයක් නෑ ඇඳුම් වලිදම් කනමෝ දේවල්ලිදම් හැම දෙයක්ම මේක තියෙනවා හරි බලන්න විදි ස්ථාට මොකක්ද වෙන්න කියලා හරි මේ තියන්නෙත් මයිඩීන්න එක ඇතුළමයි අපි තව අපි නතරලා හිටපු හොටෙල්ල ගාවම තිබ්බ හනීෆා කියලක එතන මේක විඩියෝස් මම අරගෙන තිබෙන හැ මේ මෙතරනන්ද අපි ඉන්නේ මයිඩීන්න එක ඇතුළේ හරි බලන්න ඕති මේක ඇතුළේ ෆ්‍රෙස්් ෆ්ලවර්ස් වගේම ආටිෆිශල් ඒවත් තිබ්බා තෝට ඇතර මාරම ලස්සන ඇතුළ ඉගන්න ඇත්තරම ඇතුළට කියාට පස්සේ මේ ගන්න දේවල් නම් එමටයි හැබැයි අතේ සල්ලි තින්නත් තෝරණේ හරි බලමුකෝ දැම්මේ අපි ඉන්නේ මයිඩීන්න එකමයි මයිඩීන්න එක ඇතුළේ ඇත්‍රම දැඟර ඔගොල්ලොන්ට පෙනුන මේ ඔය බියම් වර්ග තියෙනවනේ ඇත්‍රම ලංකාවේ සල්ලින් රුපියල් 250ක් වගේ ප්‍රයිස්තක්වා වෙන්න ලංකාවෙන ඉතිම ප්‍රයිස් කරගන්න බෑ ඇත්තර මේ ඔක්කොම 1 ලීටර් ඒවා රුපියල් 250කට වගේ කිට්ටු ඇත්තටම ඉතින් මම ඒවයින්නම් ලංකාවට එද්දිගෙනාවේ නෑ මොකද මේවා අපිට ගේන්න විදියක් නෑනේ මොකද බරත් වැඩි ඊට පස්සේ හදිස්සියවත් මේක පැලිල හරි මොක් හරි වෙලා තිබ්බොත් ඊට පස්සේ ලීක් වෙනවා ඒ නිසා ඉතින් ගෙනාවේ නෑ දැන් ඇත්තටම මේ බලන්නකෝ මෙතන නම් මේ මයිඩීන් එක නෙමෙයි ඇත්තටම අපි මේ වීඩියෝ ක්ලිප් එක නම් මේ වෙන තැනක් ගත්ත එකක් අර පොඩි කිරණ චොකලට් ගොඩාක් තිබ්බා ඇත්තරම මාරම ලස්සනයි ඔය වගේ තැන් වලට ගියාට පස්සේ ඉතින් එන්න නම් හිතෙන්නේ නැහැ ඉතින් බලන්නකෝ හරි දැන් මේ අපි ඉන්නේ මට මතක විදියට හනීෆා එකේ මයිඩීන් එකේ නෙමෙයි අපි නතරලට හොටෙල් එක ආව ඇත්තටම බලන්නකෝ චිප්ස් වර්ග ඇත්තටම ඔය මේ චිප්ස් අර මේ ටින් එක වගේ එක රුපියල් 200 ගානක් 300 ගානක් වගේ තමයි උනේ ඇත්තටම මට හරියට මතක නැහැ හරි චොකලට් වර්ග ඒවා ගොඩාක් තිබ්බා ඇත්තරම මේ මාර මාසයි දැන් දකිද්දිත් ඇත්තරම බලද්දිත් කටට කෙලවුණා මොකද මේ ඇත්තරම හැම දෙයක්ම ගණන් අඩුයි ලොකු ගාණක් වුණේ නෑ මේ ඔය දේවල් දකිද්දි ආය පාරක් ගිහිල්ලා ඕව අරගෙන හිටනවා කන්න හිටනවා මාර මාසයි මාරම සුන්දර කාලයක් තමයි ඒ කාලේ ගත කරේ ඉතින් චොක්ලට් විතරක් නෙමෙයි මැලේසියාවේ ස්ට්‍රීට් ෆුඩ් විවිධ කෑම ಜಾති ගොඩක් ඒවා try කරා ඇත්තරම මාරම රසයි ඇත්තරම මාර කියන්නේ ඒ රටේ ෆුඩ් කල්චර් එක වෙනම කල්චර් එකක් ඒක ඇත්තරම මට මෙහෙම කියනකොට එහෙම ඇත්තටම කියන්න තේරෙන්නේ නැහැ ඒක ඔයගොල්ලෝ ගිහිල්ලා මත් විඳින්න ඕනේ ඔයගොල්ලෝ ගියපු කාලෙක ඔයගොල්ලෝ try කරලා බලන්න හරි අපි දැන් ඉස්සරහට බලමු මෙතනින් එහාට අපි මොකද්ද කරන්න කියලා හරි ඇත්තරම් මේ පේන්නේ ඔයගොල්ලන්ට මැලේසියාවේ ස්ට්‍රීට් ෆුඩ්
ඒරියා තියෙන ඒරියා එකක්. ඇත්තටම මෙතනින් ගිහිල්ලා මේ කෑම ಜಾති කෑවා. මට වගේ නූඩල්ස් ඒ වගේ වර්ග ඒවා මේවා ಜಾති ගොඩක් කෑවා. ඇත්තටම මට දැන් නම් මතකත් නැහැ. මේ වීඩියෝ ක්ලිප් ටිකක් විතරයි මං ගාව තියෙන. ගොඩක් ඒවා ඇත්තටම මේ වීඩියෝ ක්ලිප්ස් මං ගාව නැහැ. හරි. දැන් බලන්නකෝ. ඇත්තටම මාරම නිදහස් මේ වගේ ඉන්නකොට ඇත්තටම මාරම සතුටු. දැනුත් මතක් වෙද්දි ආයෙ පාරක් යන්න හිතෙනවා. හරි. බලන්නකෝ මෙතන තියෙන මේ ඇට జాතිය. ඒක ඇත්තටම මේ අපි try කරේ නෑ. අපි මොනවද කියලා දන්නේ නැති නිසා. ඇත්තටම ඒක මේ කන జాතියක්. බලන්නකෝ නිකන් අර අපේ රටේ කජු බදින්නා වගේ ඒගොල්ලොත් ඒක බදිනවා. හරි. ඇත්තටම මේ මොහර නට්ස් වර්ගයක් වෙන්නේ නැති අපි නම් කෑවේ නෑ. හරි. ඇත්තටම මේ වගේ තැන්වලත් බඩු මාර ලාභයි. හැබැයි මම සමහරක් ಜಾති හෙව්ව ඇත්තටම මට හම්බුන්නේ නෑ. මම ෂූස් වගේක් හෙව්වා. ඒතකොට ඒ වගේ ಜಾති නම් හම්බුන්නේ නෑ. හරි. අපි කන්න අකමැතිම ಜಾතියක් තියෙනවා දූරියන්. හැබැයි ඒ රටේ කට්ටිය නම් දූරියන් කන්න මාර ආසයි. බලන්නකෝ. කුරුම්බ කපලා තියල් තියෙනවා. ඊට පස්සේ ගන්න ඒවා කූල් කරලා තිබ්බා. ඊට පස්සේ කරන්නේ විවිධ ಜಾතියේ දේවල් තිබ්බා. හරි. බලන්නකෝ ඉතින්. හරි. ඇත්තටම මේ දැන් තමයි මේ වීඩියෝ එක දකිද්දි මම දැක්කේ අර ෂූස් ඒවා මෙතන තිබ්බට මම අර හයිපර් මාකට් වල බැලුවා. ඇත්තටම මේ හයිපර් මාකට් වල නම් මේ විවිධ ಜಾති තිබ්බේ නැහැ. හරි. ඇත්තටම ඔයගොල්ලෝ මගේ වීඩියෝස් බලනකොට ගොඩක් ස්තුතියි. ඇත්තටම ඔයගොල්ලන්ගෙන් තව දෙයක් ඉල්ලන්නම්. පුළුවන් නම් මම subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. ඔයගොල්ලන්ට හිතන දේ comment එකක් දාගෙන යන වීඩියෝස් හොඳයිද නරකයිද කියලා. එතකොට මගේ වැරදි මම හදාගන්නම්. ඇත්තටම වැරදි හදාගෙන ලස්සන වීඩියෝස් දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඔයගොල්ලෝ මගේ වීඩියෝස් බලනකොට ගොඩක් ස්තුතියි. ඇත්තටම ආයෙත් කියන්නේ ගොඩක් ස්තුතියි මගේ වීඩියෝස් බලනකොට. ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ආදරේ. Thank you.